හයි කොහොමද ඉතින් ඔයාලා ප්‍රොජෙක්ට් එකක් කරනකොට වෙන ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන් නැත්නම් ක්ලයන්ට් කෙනෙක්ගෙන් ඔයාලට ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන් ඔයාලා ෆ්ලෝ එකක් හදාගත්තොත් ඔයාලට මේ ප්‍රොජෙක්ට් එක easily successfully ඉවර කරන්න පුළුවන්. ඉතින් ෆස්ට් ස්ටෙප් එක තමයි ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ක්ලයන්ට් කෙනෙක් නැත්නම් යුනිවර්සිටි එකෙන් දෙන ප්‍රොජෙක්ට් එකේ රික්වයර්මන්ට්ස් ටික ඩොකියුමන්ට් කරගන්න එක. ඉතින් ඩොකියුමන්ට් කරගන්න non functional functional රික්වයර්මන්ට්ස් ටික ඔයාලා ඩොකියුමන්ට් කරගන්න පුළුවන්. ඒ වගේම නෙක්ස්ට් ස්ටෙප් එක ඔයාලා සිස්ටම් ඇනලිසිස් එකක් කරන්න ඕනේ. මේ ඔයාලා ගැදේ කරගත්තු රික්වයර්මන්ට් වලට අනුව. නෙක්ස්ට් ස්ටෙප් එක තමයි ඔයාලගේ ටෙක් ස්ටැක් එක සිලෙක්ට් කරගන්න. ඉතින් මේකේ බෑක් එන්ඩ් ටෙක්නොලොජිස්, ෆ්‍රන්ට් එන්ඩ් ටෙක්නොලොජිස්, ඒ වගේම ડેටාබේස් ලැන්ග්වේජස්, ORM මේ වගේ දේවල් වලට සිලෙක්ට් කරගන්න පුළුවන් මේ ස්ටෙප් එකේදී. ෆෝර්ත් ස්ටෙප් එක තමයි ඔයාලා සිලෙක්ට් කරගත්තු ටෙක්නොලොජිස් වලට සිස්ටම් ඩිසයින් එකක් හදාගන්න ඕනේ. ඉතින් සිස්ටම් ඩිසයින් එකක් හදාගත්තට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාලා ෆ්ලෝ chart එකක් ඩිසයින් කරගන්න ඕනේ. ඉතින් ෆ්ලෝ chart එක වලට මේ ෆුල් සිස්ටම් එක ගැන සමරයිස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හොඳයි ගොඩක් වෙලාවට UML ෆ්ලෝ chart එකක් හඳ ගන්න පුළුවන් නම් ඔයාලට ඉතින් මේ ගැන ස්ටඩි කරන්න පුළුවන් Google එකේ. නෙක්ස්ට් ස්ටෙප් එක තමයි UI ඩිසයින් එකක් කරන එක. අනිවාර්යයෙන්ම සිස්ටම් එකක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාලා UI UX ඩිසයින් එකක් කරන්න ඕනේ. ඒක wireframe එකක් වෙන්නත් පුළුවන් නැත්නම් complex හොඳ complete Figma වලින් ක්‍රියේට් කරපු UI ඩිසයින් එකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ UI ඩිසයින් එකට පස්සේ ඔයාලගේ නෙක්ස්ට් ස්ටෙප් එක වෙන්නේ ඩෙවලොප්මන්ට් ස්ටාර්ට් කරන එක. ඉතින් ඔයාලට UI ඩිසයින් එක කරන ගමන් වුණත් අනිවාර්යෙන්ම මේ ඩෙවලොප්මන්ට් ස්ටාර්ට් කරන parallel. ඒතකොට ඔයාලට ඔයාලගේ සිස්ටම් එක සක්සස්ෆුලි ඉවර කරගන්න පුළුවන්.